අද මම කතා කරන්න යන්නේ හරියටම නිවැරදිව රෝසේති කප්පාදුවක් කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මගේ බතික් රෝස ගහ. මේ බතික් රෝස ගහේ මීට සතියකට විතර උඩදී හරිම ලස්සන මලක් පිපුණා. ඔයාලට පේනවා ඇති දැන් මේ මල සුදු පාටයි රෝස පාටයි පර වෙලා පර වීගෙන යනවා. හරි. දැන් ඉතින් මං මේ අත කප්පාදු කරගන්නයි හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ කප්පාදුව සිදු වෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලම අපි කරන්නේ මේ මල තියෙන තැනට ඉති 3ක් 15ට ගණන් කරගන්න එක. මේ මලට පහලින් ඔයාලට පේනවා ඇති දෙපැත්තට ඉති දෙකක් තියෙනවා. අපි ඒක එකක් විදිහට තමයි ගණන් ගන්නෙ. ඊට පස්සේ 2 3 කියලා අපි 3ක් 15ට ගණන් කරලා 4 වෙනි ඉත්තට සෙන්ටිමීටර් භාගයක් විතර උඩින් තමයි මේ කප්පාදුව සිදු කරගන්න ඕනේ. හැබැයි මේ කප්පාදුව කරද්දී අපි බලනවා 4 වෙනි ඉත්ත හොඳ පෘෂ්ටිමත්ව තියෙනවද කියලා. ඒ කියන්නේ පත්‍රිකා ගාන ගණන් කරනවා. මෙතන නම් පත්‍රිකා තියෙනවා 6ක් පමණ. එතකොට 1 2 3 4 5 6ක් පමණ තියෙනවා මේ අත්තේ පත්‍රිකා. ඒ නිසා අපිට පුළුවන් අන්න එතනින් මේ කප්පාදුව කරගන්න. මොකද හේතුව අපි එතනින් කප්පාදු කරනකොට එතනින් නැවත අලුතෙන් රිකිල්ලක් එනවා. එතකොට ඒ රිකිල්ල සාරවත්ව හැදෙන්න නම් අපි කප්පාදුව කරගන්න රිකිල්ල ගොඩක් හොඳට තියෙන්න ඕනේ. ඒකත් බලපානවා. ඉතින් හැබැයි අපි මේ කප්පාදුව කරගද්දී ආනතව තමයි කැපුම කරගන්න ඕනේ. රෝස අත්ත තියෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි ආනතෝ මේ ආකාරයෙන් කප්පාදුව සිදු කරගන්න ඕනේ. එතකොට මේ කප්පාදුව සිදු කරගන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි රෝස ගහ ගොඩක් උස යන එක වළක්වන්න. ගොඩක් උස ගියාට පස්සේ හැදෙන මල් ඒ තරම් විශාල නැහැ. මුල් කාලේ හැදුන මල් වගේ සාරවත්ව දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ රෝස ගහ මිටි වෙන තරමට එයාලගේ පහළ තියෙන කොටසේදී මල් ඊටාම සාරවත්ව හැදීම වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේම අතු හොඳට බෙදෙන්නත් අපි මේ රිකිලි අලුතෙන් රිකිලි දාන්නත් මේ කප්පාදු කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා තමයි අපි මේ කප්පාදුවක් සිදු කරගන්න ඕනේ. අනිත් ඒ තමයි රෝස කියන ශාකයේ ජලයට ඒ තරම් ප්‍රිය නෑ. එතකොට දැන් අපි මේ කැපුම කරගත්ත තැන වතුර රැඳුනොතින් ශාකයට දිලීර රෝග ඇති වෙන්න තියෙන අවදානම වැඩි. ඒ නිසා මේ කැපුම අපි ආනතව කරගන්න ඕනේ. එතකොට වතුර වැටුණත් ඒක ඒ ආනතියෙම බේරිලා පහළට වැටෙන නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මගේ බතික් රෝස ගහේ අලුතෙන් දළු දාලා එතන මල් නැවත හටගන්න තියෙනවා. ඉතින් අපිට ළඟදිම ලස්සනට බතික් රෝස මල් ටිකක් බලා ගන්න පුළුවන් වේවි. මේ පේනව නේද? හරිම ලස්සනට තියෙනවා දළු දාලා. එතකොට අපි නිවැරදිව කප්පාදු කරගත්තොත් තමයි අපිට මේ වගේ මල් ගන්න පුළුවන් රෝස ශාකයෙන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මගේ රෝස පාට ඝනකම් රෝස ශාකය. එතකොට මේ ශාකයේ දැනට මෙච්චර පුංචියට තිබුණාට දැනට මල් 3ක් දුන්න ශාකයක්. ඔයාලට පේනවා ඇති මේ කැපුම් තියෙන ස්ථානවල කැපුම් 3ක්. එතකොට මේ ස්ථාන 3ෙන් මම කප්පාදුව සිදු කරලා තියෙන්නේ. ඒ මල් ඉවත් කරාට පස්සේ එතකොට මේ දැනට රිකිලි දාගෙන එනවා මේ ගහෙත්. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ සියලුම රෝස ශාක මම වගා කරේ පෝච්චිවල. ඔයාලට කැමති නම් පුළුවන් බිම ඉඳ ගන්න. ඉතින් බිම ඉඳ ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද අපිට නිතර වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට. එතකොට මේ තියෙන්නේ මම ඉරිදා දින වීඩියෝ එකකින් කරපු සුදු රෝස මල. ඉතින් දැනට දවස් 4ක් වෙනවා මේ රෝස මල පිපිලා. ඒක තාමත් හරිම ලස්සනට පිපිලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ලස්සනට අන්න පුංචි පොහට්ටුවකුත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති.